ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියලා කිව්වනේ ලස්සන පාඩම් සටහනක්. ඒ පාඩම් සටහන තමයි මේ අරගෙන අවිල්ල තියෙන්නේ. අද ඉඳන් දිගටම හරි ලස්සන පාඩම් සටහන් මාලාවක්ම දෛනිකව ඔයාලට මාත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඉතින් මේ පාඩම් සටහන් මාලාව අරගෙන එනකොට පුංචි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මොකද අපි හැම දෙයක්ම සර්ව සම්පූර්ණව කරන්න තාම හරියටම ඉගෙනගෙන නැහැ. අපි දන්න දේ තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට හැමෝගෙම තියෙන අඩුපාඩු මගහරවගෙන අපිට ගමනක් යන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ලස්සන පාඩම් සටහන. අපි ඉස්සෙල්ලාම දිනයෙන් තමයි පාඩම් සටහන ආරම්භ කරලා තියෙන්නේ 2025 10යි 1. කියන්නේ ලෝක ළමා දිනයේ දවසේ වැඩසටහන තමයි මේ. එතකොට මගේ තේමාව උනේ අපේ දරුවෝ. පාඩම අපි කවුද? මට මේ පාඩම් සටහන හදද්දි මට ඕන වුණා මගේ දරුවන් ගාව තියෙන දක්ෂතා හැකියා එයාලා හඳුනනවද? එයාලට ඒ දේවල් තියෙනවා කියලා එයාලා දන්නවද? දන්නේ නැත්නම් ඒ දේවල් එයාලා ගාව හැංගිලා තියෙනවා කියලා එයාලට පෙන්වලා දෙන්න ඕනකමක් මට ඇති වුණා. ඒ නිසා තමයි ගොඩක්ම මම අපි කවුද කියන මාතෘකාවට ලස්සන පාඩම් සටහනක් හදලා ක්‍රියාකාරකමක් පන්ති කාමරේදී කරන්න හිතුවේ. ඉතින් ඊළඟට මම ගත්තා මගේ කාලය ලෙස විනාඩි 20ක්. මම හිතන්නේ අපිට ඕනම ක්‍රියාකාරකමක් වල දරුවන්ව රඳව ගන්න පුළුවන් විනාඩි 20යි. ඊට වැඩිය අපි ඉන්නවා නම් ඇත්තටම මේ පාඩම සාර්ථක වෙනවා. මොකද දරුවන්ට අවධානය දෙන්න පුළුවන් මේ විනාඩි 20 ඇතුළතදී විතරයි. ඒ නිසා විනාඩි 20ක් ඇතුළත කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි මම අද ලෑස්ති කරගත්තේ. බලමු අපිට විනාඩි 20 ඇතුළත මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් වුණාද කියලා. නිපුණතාවයක් කියලා මම දාලා තියෙනවා මෙතන මාතෘකාව. මේ පාඩම තුළදී මම නිපුණතා සංවර්ධනයේදී ගත්ත නිපුණතා දෙකක් තිබුණා. පළවෙනි එක තමයි පුද්ගල හා සමාජ සංවර්ධනය. දෙවෙනි එක ශාරීරික නිපුණතා සංවර්ධනය. මම හිතනවා මේ නිපුණතා දෙක යටතේම මගේ දරුවෝ සාර්ථක ලෙස පාඩමට මුහුණ දුන්නා කියලා. මොකද ක්‍රීඩා කරන්න පුළුවන් අයත් මෙතන හිටියා. එයාලා එතකොට ක්‍රීඩා කරලා පෙන්නුවා. අනිත් දරුවෝත් ඒවා කරා. පුද්ගල හා සමාජ සංවර්ධනය ගත්තාමත් ඒ විදිහ තමයි. එතකොට ඊළඟට එන කරුණ තමයි ඉගෙනුම් ක්‍රමය. මගේ පාඩම් සටහනට අනුව නම් අපි ක්‍රියාකාරකම කරේ කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙසයි. එතකොට මේක පන්ති ගමනින් පිටත කරපු ක්‍රියාකාරකමක් නිසා ඉගෙනුම් සම්පත් විදිහට අපිට එහෙම ලොකු දේවල් ඕනුනේ නෑ. A4 පාට පැන්සල් ප්ලැටිනම් කතුරු ඒ වගේ දේවල් අවශ්‍ය වුණේ නෑ. නමුත් එදා දිනේ අපිට විශේෂ දවසක් නේ නිසා මම අනිවාර්යෙන් මෙතෙන්ට ඉගෙනුම් සම්පත් විදිහට තෑගි පාර්සල් ටිකක් මගේ දරුවන්ට දෙන්න මම ලෑස්ති කරගත්තා. ඒ ටික මම මෙතෙන්ට දැම්මා. මොකද එතකොට මට ඒක අමතක වෙන්නෙත් නෑ. පාඩම ඇතුළත පාඩම අවසානයේදී දරුවන්ට ඒ තෑගි බෙදා දීම කරන්න ඕන නිසා. ඊළඟට මම ඉගෙනුම් ඵලය. මේක තමයි අපේ පාඩම් සටහනේ තියෙන වැදගත්ම අංගය. ඉගෙනුම් ඵලය කියන්නේ දැනුම, කුසලතා, ආකල්ප. දරුවන්ට අපි පන්ති කාමරය තුල හෝ පන්ති කාමරය පිටත ඕනෑම ක්‍රියාකාරකමදී එයාලගේ දැනුම, කුසලතා, ආකල්ප කියන මේ අංශ තුනම සංවර්ධනය වෙන්න තමයි අපි ඕනෑම ක්‍රියාකාරකමක් සංවිධානය කරන්න ඕනේ. එතනදී අපි දැනුමට දුන්නා දරුවාගේ තියෙන දක්ෂතා එයා නම් කරන මට මේක කරන්න පුළුවන්, මට නටන්න පුළුවන්, මට සින්දු කියන්න පුළුවන් වගේ කාරණා එයා අපිත් එක්ක කතා කරනවා, නම් කරනවා. ඊළඟට ගායන, රංගන, කතික මෙතනට මම දාලා නැතුණත් ක්‍රීඩා වගේ කුසලතා වර්ධනය කරගන්නවා. හැකියා එයාගේ ඒ. ඊට පස්සේ දක්ෂතාවය ඇගීමට හුරුවක් ලබනවා, ආත්ම විශ්වාසය ඇති කර ගන්නවා. මෙතන කියන්නේ ආකල්ප වෙනස් කිරීමක් කරන්නේ. දක්ෂතා අගයන අනිත් අයගේ දක්ෂතා අපිට අගයන්න පුළුවන්කම තියෙන්න ඕනනේ. ඒ වගේම තමයි තව කෙනෙක්ට ආත්ම විශ්වාසය ඇති වෙන විදිහට අපිට කතා කරන්න හැකියාව තියෙන්න ඕන. කියන අංග තුනම මම පාඩමට ඇතුළත් කරලා තියෙනවා දරුවන්ගේ සංවර්ධනය කරන්න ඕන නිසා. ඊළඟට මම ලස්සන වාක්මාලාවක් මේ වගේ පාඩමකදී වාක්මාලාවක් දරුවන්ට දුන්නාම එයාලා වචන ගොඩක් ඉගෙන ගන්නවා. අලුත් වචන ඉගෙන ගන්නවා කියන්නේ එයාලා දරුවෝ සමාජගත වෙනකොට ඇත්තටම ලස්සන වචන කතා කරන්න පුරුදු වෙනවා නේද? එයාලා ඇහෙනකොට ඒ දේවල් වල තේරුම දැනගන්නකොට දරුවෝ නිකම්ම හරි ප්‍රිය වචන කතා කරන්න පුරුදු වෙනවා. එතකොට මම මෙතනදී අපි පිරිසිදු, කරුණාවන්ත, දක්ෂතා
කියන මේ මගේ වාක්මාලාව ඇතුලේ පුංචි වචන 4ක් එයාලත් එක්ක බෙදා ගන්න ලැස්ති වෙලා ඉන්නවා. ඒත් එක්කම ඊළඟට මම ලස්සන ප්‍රවේශයක් ගත්තා මගේ පාඩමට. මූලික කරුණු ටික දැන් අපි මේ පැත්තේදී සාකච්ඡා කරා. ඒ ටික ලැස්ති කරගන්න ඕන දේවල්. එක්කම ඊට පස්සේ ආපි එනවා පාඩමට ප්‍රවේශ වෙන්න. මම නම් හරි ලස්සන ප්‍රවේශයක් ලබා ගත්තා. කෝච්චියක් හැදිලා ළමයි එක්ක පන්තියෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ලස්සන සින්දුවක් කියලා තමයි යාළව රවුමට ගන්නේ. ලොකු රවුමක් හැදෙමු අපි ලස්සන ලස්සන ලොකු රවුමක් හැදෙමු. පොඩි රවුමක් හැදෙමු අපි ලස්සන ලස්සන පොඩි රවුමක් හැදෙමු. ලොකු රවුමක් හැදෙමු කියලා මට අවශ්‍ය තැනදී ලොකු රවුමක්ද පොඩි රවුමක්ද කියන තැනදී මං යාළව නවත්තනවා. එතකොට යාළා ඉන්නේ ලොකු රවුමකට නම් මට ඕනේ ලොකු රවුමක් නම් එතනදී තමයි මම මගේ ඊළඟ ක්‍රියාකාරකමට යන්නේ. ඊට පස්සේ මං ඉස්සෙල්ලාම කරේ අද දවස මොකද්ද කියලා යාළත් එක්ක කතා කරා. ගොඩ දරුවෝ මං කියන්නේ ලොකු පන්තියේ දරුවෝ කිව්වද ලෝකලමා දිනේ පුංචි අපේ දවස කියලා. ඉතින් පුංචි පන්තියේ දරුවන්ට නම් තාම හරියට මේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. සමහර දරුවන්ට ගෙවල් වලින් එයාගේ අම්මා තාත්තා එක කියලා දීලා තිබුණා. ඉතින් දවස පිළිබඳ සාකච්ඡා කරලා පළවෙනි පියවරට මං ආවා. මං කරේ ඊට පස්සේ ලස්සන ගීතයක් දාලා ගුරුතුමිය විදිහට ලස්සන නර්තනයක් දරුවන් ඉදිරියේ ඉදිරිපත් කරා. ඊට පස්සේ දරුවෝට මම කිව්වා මට ලස්සනට නටන්න පුළුවන් එහෙම කියලා. ඊට පස්සේ මාත් එක්ක නටපු දරුවෝ කීප දෙනෙක් හිටියා මේ රවුම වටේ. ඊට පස්සේ මං එතනින් ලස්සනටම නටපු දරුවා කියලා මට බෙදන්න බෑ. දරුවෝ ඔක්කොම එක වගේ දක්ෂයි. නමුත් අහම්බෙන් මං ගත්ත දරුවෙක්ව ඉදිරියට අරගෙන රවුම මැද්දට අරගෙන මං කිව්වා මේ ඉන්නේ මගේ පන්තියේ නටන්න හපනි කියලා ඒ දරුවා මම ඇගීමට ලක් කරා. ඊට පස්සේ එයාට මං කිව්වා අනිත් යාළුවන්ටත් එයාට කියන්න අපේ පන්තියේ නටන්න හපනි කියලා. පුඩියක් ගහන්න. එයා වැගීමට ලක් කරන්න ඕනේ. හින්දා අපි එයාට ලස්සනට නටන්න පුළුවන් කියලා හැමෝම එයාට කියන්න. කියලා මේ වගේ දේවල් ටික පුංචි දරුවන්ට දුන්නා. ඊට පස්සේ එයාලත් මාත් එක්කම එහෙම කිව්වා. ඊට පස්සේ මේ වගේම දෙවෙනි පියවරට මං ආවට පස්සේ මේ වගේ දරුවෝ හැමෝටම ඉස්සරහට එන්න කියලා එයාලා සමහර අය සින්දු කිව්වා, සමහර අය එක එක සත්තුන් අනුකරණය කරලා පෙන්නුවා, රඟ දක්වලා පෙන්නුවා. එහෙම තිබුණා. සමහර අයගේ සින්දු කියනවට කතා කරනවට වැඩිය විශේෂ දේවල් ටිකක් තිබ්බා. පිරිසිදු වැඳුම ඇඳගෙන ඉන්න කෙනා එතකොට අනිත් අයට ගොඩාක් කරුණාවන්ත විදිහට කතා කරන අය, ඒ වගේ හැමදාම ඉස්කෝලේ යන කෙනා, මේ වගේ එක එක පැතිවලින් එයාලව මං ඇගීමට ලක් කරා. දුවන්න හපන, කරුණාවන්ත ළමයා, හොඳම ගායිකාව, ඒ වගේ එක එක දෙනා එක එක විදිහට මං එයාලව ඇගීමට ලක් කරා. ඊට පස්සේ වටේ ඉන්න දරුවෝත් ඉතින් එයාලව වර්ණනා කරලා මගේ පුංචි යාළුවෝ ටික හරි සතුටින් මේ පාඩමත් එක්ක සම්බන්ධ වුණා. ඔන්න ඉතින් ඒ විදිහට අපි හැමෝම එකතු වෙලා ඊට පස්සේ දරුවන්ට එදා දවසේ විශේෂත්වයත් එක්ක තෑගි බෙදා දුන්නා. ඊට පස්සේ සින්දුවක් දාලා ආයෙ හැමෝම එකතු වෙලා සමහර අය සින්දු කිව්වා මයික් එක අරගෙන, සමහර අය නටුවා, සමහර අය යාළුවන් එකතු කරගෙන කියන්නේ පාඩමට සම්බන්ධ වෙන්න අකමැත්තෙන් හිටපු, එහෙම නැත්නම් සබකෝලෙන් හිටපු යාළුවන් එකතු කරගෙන නැටුම් කරා. ওই වගේ දේවල් එක්ක පාඩම අවසන් වුණා. නමුත් ගුරුතුමෙක් විදිහට අපිට තව තියෙනවා දෙයක්, තක්සේරුවක් කරන්න ඕන අපි අපේ ක්‍රියාකාරකම ලස්සනට වුණාද කියලා. එතනදී අපිට බලන්න තියෙනවා මේ පාඩමට අනුව නම් සහභාගීත්වය, කළමනාකරණය, සමූහික බව, නිමාව කියන කාරණා 4 යටතේ අපිට පුළුවන් ලකුණු 20ක් දෙන්න. අපිට දැනෙන විදිහට අපි කරා කියලා හිතන විදිහට. මගේ දරුවන්ගේ සහභාගීත්වය උපරිමයෙන් තිබුණා. ඒ නිසා මම එතනට 5ක් දැම්මා. මොකද මට බලන්න ඕන නම් මගේ පාඩම සාර්ථකද කියලා. කළමනාකරණේ නම් එතනදී මං චුට්ටක් අසාර්ථක වුණා. මොකද මගේ දරුවෝ 30ක් ඉන්නවා. එතකොට ඒ 30 ගේම දක්ෂතා හැකියා ඉදිරිපත් කිරීමට කාලය දෙනකොට පුංචි වෙලාවක්, මම කියන්නේ විනාඩි 20ට වැඩිය
මට කාලය ගන්න වුණා. ඒ නිසා මට ඉතින් එතෙන්ට ලකුණු දෙන්න වෙන්නේ 3ක් විතර තමයි. අවංකවම එන්න ඕන අපි මේ ලකුණු දෙනකොට. මොකද අපි දරුවොත් එක්ක කරන ගනුදෙනුවක් මේක. සමූහික බව. ඇත්තටම මගේ දරුවෝගේ මම ඒ දේ දැක්ක. මගේ පාඩම තුලදිත් සමූහික බව මම දැක්කා. අපහසුතාව තිබිච්ච යාළුවන්ට අනිත් යාළුවෝ උදව් කරා. එහෙම. නිමාව හරි ලස්සනට නිමා වුණා. මගේ දරුවෝ ඔක්කොම සතුටු වුණා. ඒ නිසා ඉතින් 5 ඒවා 3ක් තියෙනවා. ඔක්කොම එකතු කරපුවම 18යි. 20න් 18ක් මට අද ලකුණු ලැබිලා තිනු. ඉතින් ගොඩක් සතුටුයි. ඔය විදිහට පාඩම ඉවර වුණාට අපිට තියෙනවා තව වැඩක්. ඒ කියන්නේ ප්‍රතිපෝෂණයක් ගැන අපි මේ පාඩම් සටහනේදී කතා කරනවා. ප්‍රතිපෝෂණය කියන්නේ ඉදිරිපත් වූ දරුවන්ව ප්‍රශංසා කරනවා. අත්පොලසන් ලබා දීලා යලව දිරිමත් කරනවා. ඊට පස්සේ මම මේ පාඩම් සටහන හදන්නේ මේ ක්‍රියාකාරකම් කරන්න ඉස්සෙල්ලානේ. එතකොට මම එතන ලියන්න ඕන අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්නේ නැති දරුවන්ට මම මොකද්ද කරන්න කියන එක ගැන. මොකද එහෙම නැතුව ගියොත් අපි අසාර්ථකයි. ගුරුතුමියක් හැටියට අපි අසාර්ථක වෙනවා. මොකද අපි පාඩම් සටහන කරන ක්‍රියාකාරකම් කරන අතරතුරේදී අපිට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මම කරන්නේ මේ ඉදිරිපත් වෙච්ච නැති අයට කියන එක. ඒ නිසා අනිවාර්යෙන් පාඩම් සටහනක් වලදී ඉදිරිපත් නොවූ අයට දුර්වලතා ඇති අයට මොකද්ද කරන්න කියන එක ගැන අපි අනිවාර්යෙන් ලියන්න ඕන. යාළුව වඩාත් අගය කරමින් උපස්තම්භනය කරන්න ඕන. ඔයාට පුළුවන් අනිවාර්යෙන් මේක කරන්න. ඔයාට ලස්සනට නටන්න පුළුවන්. අපි දෙන්න එකතු වෙලා නටමු. ඔය වගේ කියලා ඒ යාළුවව අපි ඊළඟ දවසේ නම් නටලා ඊළඟ දවසේ මේ යාළුවන්ට නටලා පෙන්නමු. ඊළඟ දවසේ මේ යාළුවන්ට සින්දුවක් කියලා අපි පෙන්නමු. ඔය වගේ වචන කියලා එයාව උපස්තම්භනය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ පසුවැඩ දෙවෙනි පියවර ඒකෙම ප්‍රතිපෝෂණයෙන් පස්සේ අපිට එනවා පසුවැඩ. පසුවැඩ කියන්නේ යාළුවනේ එක හා සමාන දක්ෂතා තියෙන දරුවන්ව අපිට එකට එකතු කරලා කණ්ඩායමක් විදියට හදලා ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. නේද? ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් තව දවසකදී. ඊට පස්සේ යාලට තෑග්ගක් මොනවා හරි ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවා වැගීමට ලක් කරලා නේද? එතකොට යාලා ආස වෙනවා ආයෙ දවසක ඒ වගේ දෙයක් කරන්න. ඔය වගේ කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පසු වැඩ වලින් පස්සේ පසු විපරම. මේක අනිවාර්යෙන් ඕන අපේ පාඩම සාර්ථකව නිම වුණාද නැත්නම් අසාර්ථකයිද අපේ පාඩම කියන එක ගැන අපි අනිවාර්යෙන් සටහනක් දාගන්න ඕන. නැත්නම් තව දවසක මේ පාඩම කරන්න ඕනද කියන එකත් අනිවාර්යෙන් අපි සටහනක දාගන්න ඕන. ඒ කියන්නේ අපි පාඩම් සටහනෙන්ම පසු විපරම විදිහට දාන්න ඕන. ඊළඟට මේ පාඩම අධීක්ෂණය කරන්න අපිත් එක්ක අපේ මුල්ලමාවිය සංවර්ධන නිලධාරීතුමිය හරි තුමා හරි එකතු වුණා නම් එයා වෙනුවෙන් අපි තැනක් ඉතුරු කරලා තිනවා. දිනේ අස්සන එක අපේ පාඩම සාර්ථකව කරා කියලා හෝ පාඩම අසාර්ථකයි කියලා හෝ එයාගේ අදහස ලියන්න තැනක් අපි එතුමියට හෝ එතුමාට තියන්න ඕන. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ ලස්සන පාඩම් සටහනක් දරුවන්ගේ ක්‍රියාකාරකම් වලින් නිර්මාණය වෙන්නේ. මං හිතනවා මගේ පාඩම් සටහනින් ඔයාලට දෙයක් ගන්න තිබුණා කියලා. අඩුපාඩු තියෙන්නේ නැති. මොකද මම ඇත්තටම මම දන්න තරමින් තමයි මම ඔයාලත් එක්ක මේ පාඩම් සටහන බෙදා හදාගන්නේ. අඩුපාඩු තිබුණා නම් ඉතින් මට වැරදිච්ච දේ තිබුණා නම් ඔයාලා මේක නරඹන මාත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට කියනවා මෙතන මේ විදිහට හැදෙන්න ඕනේ කියලා මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි මේක නිකන් දන්වැලක පුරුක් වගේනේ අපි එකතු වෙලා ගමනක් යමු. මොකද අපි අපේ දරුවන්ට අපේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට හොඳ දෙයක් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එකතු වෙලා ගමනක් යන්න ඕනේ. ඒකයි මම හිතුවේ සමහර පෙර පාසල් වල ගුරුතුමියන්ට මේ පාඩම් සටහන හදන එක සමහරලාට අමාරු වැඩක්. ඉතින් මම දන්න තරමින් මම අද කියලා දුන්නා. මෙතන අඩුපාඩු තියෙනවා නම් මටත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මේ දේවල් තව හදාගමු නේද අපි කියලා. ඉතින් මම ආසයි ඒකට. ඉතින් හැමෝටම සුබ දවසක්. ලබන පාඩම් සටහනත් එක්ක අපි එකතු වෙන ගමන් හැමෝටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.